හායි යාළුවනේ ඔන්න මගේ තිමු පාර්සල් එක ආවා. මේ තමයි මගේ තිමු පාර්සල් එක. ඒක නෝන ඉතින් හැමදාම තිමු එකෙන් බඩු ගේනවා. මාත් ඉතින් ඉඳලා තිමු එකෙන් ඕඩර් එකක් දානවා. මේ මං ගෙනාව සෙල්ෆි ස්ටික් එක. ඉතින් ඒ සෙල්ෆි ස්ටික් එකෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම පුන බලන් ඉත්තා මගේ ඩෑෂ් කැම් එක. ඔන්න අපි අන්බොක්ස් කරන්න යන්නේ අපි ඩෑෂ් කැම් එක. ඒක කොහොමද හරින්නේ? ඔන්න ඕක තමයි මට හරියන්නේ නැත්තේ. නැවියා බලන් ඉන්න. වාව්! ඔය හැමෝම වගේම මාතිස් කරා. වාව්! ඒක හොඳයි වගේ ඩෑෂ් කැම් එක. හොඳ ඇත්තටම මේක ප්‍රොමෝෂන් එකක් සෙට් උනේ. නැත්නම් ඉතින් අපිට කොහෙන්ද සල්ලි. හොඳයි වගේ බාණ්ඩේ. දැන් ඉතින් මම මේක හයි කරන්න ඕන. හයි කරන විදිය තමයි මට ඔබ තේරෙන්නේ නැත්තේ. YouTube එකෙන් හරි බලලා වැඩේ කරන්න ඕන. හොඳයි මං ඉදිරියට බාණ්ඩේ හොඳයි. මේක බලන්න. හොඳයි නේද? ඔයා නම් ඇත්තටම නියමයි වීඩියෝ කරන්න සුදු. දැන් මට මේ වීඩියෝ එක ඔෆ් කරන්න ඕනේ. සෙල්ෆි ස්ටික් එකේ කෑල්ල නැහැ හොයාගන්න. හරි. ඊළඟට මගේ පැකේජ් එකේ තියෙන්නේ මගේ කැඩිච්ච බෙල්ට් එකට අලුත් බෙල්ට් එකක්. අපි ඒකත් අන්බොක්ස් කරමු. මේක අන්බොක්ස් කරන්න නෑ. මොකද්ද මේ? අන්ඉටුකොල් කරන්න තියෙන අන්ඉටුකොල්. අපි ඔන්න ඒකත් කඩන්න ගන්නේ. ඒක කඩනවා මට. මේ වෙදි චයිනීස් බඩු තමයි යා එංගලන්තයේ තියෙන අපි චයිනීස් බඩු දැන් යූස් කරන්නේ මොකද එංගලන්තේ අපිට යූස් කරන්න සල්ලි නෑ අපිට උප්පා. බකල් එක හොඳයි නේ පොඩි ජෙනුයින් පාටක් තියෙනව නේද? මේක ෆ්‍රී. මේක ෆ්‍රී මේ මොකද තේමකින් හරියට ප්‍රොමෝෂන් දෙනවනේ. මේක හම්බුනේ මුල් ලෝඩ් දෙක ෆ්‍රී. ඊළඟ ඒවල ඩිස්කවුන්ට් හම්බුණා. හැබැයි පවුන්ඩ් 10ට වැඩියෙන් ඕඩර් කරන්න ඕනේ නැත්නම් ෂිප්මන්ට් ෆ්‍රී හම්බ වෙන්නේ නැහැ. නෑ ෂිප්මන්ට් ෆ්‍රී හම්බ වෙනවා. එයාලා මං හිතන්නේ මොනවා හරි කන්ඩිෂන් එකක් දාලා දෙනවා පවුන්ඩ් 10ට. පවුන්ඩ් 10 සීමාව ඉඳන් තමයි මේ ඕඩර් කරන්න ඕනේ. හරි ඒක නම් හොඳයි. හොඳටම හොඳයි. මගේ කැඩිච්ච බෙල්ට් එකට මේ සන්තෝ සන්තෝ ඒකත් පොඩ බොන්න නැතනින් මෙන්න ගන්න. හරි ඒකත් ඉවරයි. මේ ටෙලිවිෂන් එකෙන් පස්සේ ඒක උනා පැකේජ් එකේ ඊළඟ බාණ්ඩේ. ඇත්තට මේක මොකද්ද? මට මතක නැහැ ඇත්තට මේ මොකද්ද කියලා. අපි බලමු මේ මොකද්ද කියලා. අපේ ගෙදර මේව තියන්න ඉඩක් නැහැ. මොකද්ද මන් දන්නේ නැහැ. මගේ iPhone එකේට ඩොක් එකක් තිබුණේ නැහැ. මම පරණ ඩොක් එකක් පාවිච්චි කරේ අලුත්ම iPhone එකට. ඒක මාර බරක් නේ තියෙන්නේ. ඈ? සුපිරි භාණ්ඩයක් හැබැයි ඒක නා. මොකද Type C ඩොක් එකක් නෙමෙයි මං ගාව තිබුණේ. මං ගාව Type C ඩොක් එකක් තිබුණේ නැහැ. මොකද අර අලුත් කේබල් එකට සෙට් වෙන විදියට. මෙතන මේක ග්‍රෑම් 250ක් විතර බරයි. මේක බොට් 20. භාණ්ඩේ හොඳයි වගේ. සුපිරි භාණ්ඩයක් වගේ නේ. තෙමු. ඊළඟට මගේ පුංචි දෝනිට මම ගෙනාවා කාසීට් එකට සෙල්ලම් බඩුවක්. Wow! ඇත්තටම මේක හොඳයි. මේක මෙහෙන් ගන්න ගියා නම් පවුන් 11යි පවුන් 11යි ගානක් වෙන. මොකද මගේ වයිෆ් මේව ගැන හොඳට හොයලා බලන මම නම් ඉතින් මේව ගැන දන්නේ නැහැ. ඒකත් හොඳයි වගේ බාණ්ඩේ නේ. හොඳයි. තෙමු හොඳයි. හොඳ ප්‍රොමෝෂන් ටිකක් දෙනවා තෙමු. තෙමු ඕඩර්ස් ගන්න නම් නිව් යූසර්ස් වලට තමයි වැඩිම බෙනිෆිට් දෙන්නේ. මම ඉතින් ඊමේල් හදලා වඩු ගෙන්නනවා. මම කල්පනා කරේ මොකද්ද යාව තියෙන්නේ. ඊළඟට මගේ පුංචි බබාට මම ගෙන්නුවා waterproof diaper changing mat එක. waterproof diaper changing mattress එක. අන්තිම මේක හොඳ ලොකු එකක් නේද? මේක ලොකුයි නේද? නැති ඔක පොඩි එකක් කියලා. මට ඔයා මේ මම මේවා දානවා එදද පබ්ලිෂ් කරන්න දාන්නේ කොහොමද මේ වීඩියෝ? අනේ මේ විකාර කරන්නේ විකාරනේ. මේ මම ඉන්නේ. එයා ලස්සන දිනවනේ ලස්සනයි නේද? මේක ඉතුරු වැඩි ලොකුයි නේ? නේමයි. wow Wow! අපේ බබාගේ කොට එක දාන්න තමයි අපි ගෙනාවේ.
හරි. ඊළඟට මං ගෙන්නවා කාර් සීට් එකේ නෙවෙයිනේ ප්‍රෑම් රේඩ් කවර් එක. බබාගේ ප්‍රෑම් එකේ රේන් කවර් එකක්. මේකත් මෙහෙ සාමාන්‍ය ෂොප් එකකින් ගන්න ගියා නම් කීයද බයි? ලොකු ගානක් පහල. ලොකු ගානක් ගොවි. හොඳයි ඒකත් නේ. ඒකට වරදක් නෑ. අද මේ වස් කරන්න වෙන්නේ මටම තමයි. හරි. ඊළඟට මම ගෙන්නවා මේකත් බබාගේ. බබාව waterproof අර જાතිය මේක. ඒකත් ලොකුයි. මේකත් වරදක් නෑ ඒකත් හොඳයි. ඊළඟ දේ තමයි ඒ ඕඩර් එකේ මට අන්තිමට දාන්න එකක් හිතා ගන්න බැරුව මම දැම්ම ටී-ෂර්ට් එක. නෙවෙයි හුඩියක්. අනිවාර්යෙන් මේක ලොකුයි. මට 100ට 100ක් කියවල මොකද මේක අඩුවට දෙන්න හින්දා මම දැම්මා. ඒක ලොකුයි ඒ වුණාට. මේක ලොකුයි. බලමු මේක ඇඳලා. පොඩිම සයිස් එක. එකක් දෙවට. මේක දැම්මම රුකා මල්ලි වගේ. අමුක්ක ඩුමුක්ක අමල් ඩුමල්. අමුක්ක ඩුමුක්ක අමල් ඩුමල්. අමුක්ක ඩුමුක්ක අමල් ඩුමල්. ඇක්චුවලි පුනේ සුදු. අවුලක් නැහැ. රස්ත මල්ලි වගේ ඉන්නවා ඒක. නැත්නම් ලස්සන. පොඩ්ඩක් ඔක් ඉස්සරහට නැගෙට කියලා. නෑ සුදු ලොකු නෑ. කො නම් නේ ඒක ලස්සනයි ඈ. අන්න ෆෝන් එක ගන්න. කොහොම අම්මගේ